සුබ දවසක් හැමෝටම. අද මම කතා කරන්නේ ඔයාලගේ ජීවිතේ කන පිට හරවන්න පුළුවන් මාතෘකාවක්. මේ දේ දන්නවනම් ඔයාලගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න පුළුවන්. ඒක තමයි ඔයාලා ඊයේ දවස ගැන කල්පනා කරලා බලන්න. ඊයේ දවසේ ඔයාට අත්‍යවශ්‍ය සහ ඔයාගේ තිබුණු වැඩ ඔක්කොම ඔයා ඊයේ දවසේ ටික කරගත්තද? එහෙම කරගත්තා නම් ඔයා සාර්ථක කෙනෙක්. එහෙම බලන්න ඔයා ගිය මාසයේ පුරාවට කල්පනා කරලා බලන්න. ඔයාට එහෙම අත්‍යවශ්‍ය තිබුණු ඔයාගේ වැඩ ටික ඔයා කරගත්තද? බොහෝ දෙනෙක් කොහොම ඔයාගේ අත්‍යවශ්‍ය වැඩ ටික කරගෙන නැහැ. ඒ කියන්නේ අපි දවසෙන් දවස පස්සට යන එක තමයි වෙන්නේ. ඕක අපිට ඔහොම දැනෙන්නේ නැහැ. තව අවුරුදු 10ක් 15ක් අපි ඉස්සරහට ගිහින් ජීවිතේ ආපස්සට හැරිලා බලනම අපිට හිතා ගන්න පුළුවන් අපි කිසි දෙයක් කරලා නැහැ නේ කියලා අපි කලකිරෙන්න පුළුවන්. අන්න ඒක නැති කරගන්න ක්‍රමයක් තමයි මම මේ ඔයාලට කියලා දෙන්නේ. මේ දේ අද ඔයා ඉගෙනගෙන තව අවුරුදු 10ක් 15ක් ඉස්සරහට ගිහින් හැරිලා බැලුවොත් ඔයාට ජීවිතේම වෙනස් වුණා කියලා ඒ වෙලාවේදී තේරෙයි. මේක මහා ලොකු දෙයක් නෙමෙයි. මේක තමයි අපි හිතමු දැන් ඔන්න හෙට දවස ගැන. හෙට දවසේ උදේ ඔයා නැගිට ගමන් අපි කරන්නේ මොබයිල් ෆෝන් එක අතට ගන්න එක. බොහෝ දෙනෙක් කරන්නේ ඕක. ඒත් ඒ කරපු ගමන් අපේ ඔළුවේ තියෙන ફોකස් එක නැතුව යනවා. අපිට ජීවිතේ පටන් ගන්න මේ දවස අරමුණක් නැතුව පටන් ගන්න අපේ අර තියෙන සාමාන්‍ය වැඩ ටික කරගෙන අපි මේ දවස ගෙවන් යන එක තමයි කරන්නේ. එහෙම නැතුව උදේ නැගිට ගමන් හොඳට වතුර වීදුරුවක් බොන්න. බීලා විනාඩි 5ක් විතර සාමාන්‍ය විදිහට ඉන්න. ඉඳලා ඔයා ප්ලෑන් කරන්න ගන්න ඔයා අද දවසේ කරන්නේ මොන වැඩ ටිකද කියලා. මේකත් මුලින්ම කරද්දි දැන් ඔයා හෙට කරද්දි වැඩ ලිස්ට් එකක් දාගන්න යන්න එපා. ඔයා දාගන්න උපරිම වැඩ 2 3ක් වගේ දාගන්න මේ ටික මම අද කරනවා කියලා කොලයක ලියලා තියාගන්න. ඊට පස්සේ ඔයා මේ දවස ගෙවෙන අතරතුරේ ඔයාට දැන් අර කොලේ ලිව්වම මතක් වෙනවනේ. හරි ෆෝන් එකේ හරි නෝට් එකක් දාගන්න. ෆෝන් එකේ ඔය රිමයින්ඩර්ස් දාන්න පුළුවන්. ඒකෙන් හරි දාගන්න. නැත්තම් කොලේක හරි ලියාගන්න. නිතරම අර එක බල ඔයා ඒක ඉවර නම් හරියක් ටික් එකක් දාගන්න. එතකොට දවස අවසානයේ අපිට රැය නිදාගන්න කලින් අර කොලේ අපි අතට ගත්තට පස්සේ අපිට බලාගන්න පුළුවන් අපි අර දාපු වැඩ 3 අපි අද ඉවර කරාද කියලා. එහෙම අපි ඉවර කරලා තියෙනවා නම් ලොකු ජයග්‍රහණයක් ඔයා ලබලා තියෙනවා. ඔන්න ඔයාගේ ජීවිතේ ඔයා ඉස්සරහට යන්න පටන් ගන්න තියෙනවා. ඔයාට ඒක දැනෙන්න ගනි. ඔයා ඒ කොලේ හරි 3ක් වැඩලා තියෙනවා දැක්කම. ඔයා හදිසියවත් ඒක කරගන්න බැරි වුණා නම් අතරින්න එපා. අපි ඊළඟ දවසේ අනිවාර්යෙන් try කරන්න ඕන. මට අද බැරි වුණා. ඒ කියන්නේ මම ඔන්න පස්සට යනවා. එහෙනම් මම ඊළඟ දවසේ අනිවාර්යෙන් මේක කරගත යුතුයි. ඔය වගේ අපිට ඕක දැන් ටාස්ක් 3කට අපි හුරු වුණාම අපිට කාලයක් යනකොට ඕක වැඩි කරගන්න පුළුවන් තව ගොඩක් ටාස්ක් වලට. එතකොට ඔයාලට පුළුවන් දවස ඇතුළත ඔය ඔක්කොම ඉවරයක් කරගන්න. ඇත්තටම බලන්න ඔය ලෝකෙ දිනු වෙච්ච මනුස්සයට තියෙන්නේ පැය 24යි අපිට තියෙන්නේ පැය 24යි. හැබැයි කල්පනා කරලා බලන්න අපි හැමදාම එකම තැන ඉන්නවා. සාමාන්‍ය අපේ වැඩ ටික කරන් යනවා. හැබැයි සමහර මිනිස්සු දිනු වෙවි ඉස්සරහට යනවා. මොකක්ද ඔකේ වෙනස? ඒක තමයි මේ මිනිස්සු මේ ටයිම් එක හරියට පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේ ටයිම් එක අපතේ යන්න දෙන්නේ අපිට නොදැනුවත්ව. දැන් හිතන්න අපි ෆෝන් එකක් අතට ගත්තොත් අපිට පැය 2 3 අපි සෝෂල් මීඩියා වල කැරකෙනවා. අපිට දන්නේම නැතුව මේ ටයිම් එක අපේ ජීවිතෙන් නැති වෙලා ගිහින් අපිට ওই ටයිම් එක ආපස්සට ගන්න පුළුවන්ද? කවදාකවත් බෑ. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන වටිනාම දේ තමයි කාලය. ඉතින් ওই කාලය හරියට පාවිච්චි කරපු මනුස්සයා තමයි මේ ලෝකේ සාර්ථකම වෙලා තියෙන්නේ. ඉතින් මේ වැඩේ කරන්න පටන් ගන්න ලොකු ටාස්ක් දාගන්න එපා. මං කිව්වා වගේ ටාස්ක් 3ක් දාගෙන අනිවාර්යෙන් මේ වැඩේ කරන්න. ෆෝන් පාවිච්චි කරන අය රිමයින්ඩර්ස් පුළුවන් නම් දාගන්න මේ ටයිම් එකත් එක්ක. එතකොට ඒක නිතරම මතක් වෙනවා. නැත්නම් අමතක වෙන්න පුළුවන්. එතකොට හැබැයි අනිත් දේ තමයි මේ ටාස්ක් 3 මොන වැඩේ ආවත් ඉවර කරන්න try කරන්න. මම ඒක කල් දාන්න යන්න එපා. හෙට කරනවා. ඉතින් ඕක තමයි අපේ ජීවිතයේ ඇත්තටම පිටිපැසට යන්න හේතුව. අපි ඔය වැඩ කල් දාන එක සහ මේ ටයිම් මැනේජ් නොකර ගන්න එක. හොඳට හොයලා බැලුවොත් ඔය සාර්ථක වෙච්ච සෑම මිනිසෙක්ම කරපු ප්‍රධාන දෙයක් තමයි දවසේ ටයිම් එක හොඳට මැනේජ් කර එක. අන්තිමට එයාලා බැලුවම එයාලා වැඩත් හොඳට කරගෙන තමන්ගේ ෆැමිලි එකත් එක්කත් හොඳට ඉඳලා
ඊට පස්සේ හොඳ නින්දකුත් ලබලා අන්න ඒක තමයි සාර්ථක ජීවිතයක් කියන්නේ. දැන් සමහර අය ඉන්නවා මුළු දවස පුරා වැඩ කරනවා තමන්ගේ ටාස්ක් එකක් හරි බිස්නස් එකක් හරි මොකක් හරි දෙයක් උදෙසා වැඩ කරනවා. අන්තිමට එයා එහෙම කීප දවසක් කරනකොට බර්න් අවුට් වෙලා එයාට වැඩ කර ගැනීමට නොහැකි තත්ත්වයට එනවා. ඒ කියන්නේ එපා වෙලා යනවා. ඒක වෙන්නේ ඇයි දන්නවද? අර ටයිම් මැනේජ්මන්ට් එකක් නැතුව එක දිගට කරන්න යනවා. එහෙමත් මනුස්සයෙක්ට කරන්න අමාරුයි. ඒ හින්දා අනිවාර්යෙන් මනුස්සයෙක් තමන්ගේ පවුලත් එක්ක කාලය ගත කරන්න ඕන, තමන්ගේ යාළුවොත් එක්ක කාලය ගත කරන්න ඕන. ඒවා ප්ලෑන් කරගන්න පුළුවන් අපි අර ටයිම් මැනේජ්මන්ට් එකක් හදාගත්තොත්. ඊට පස්සේ අපිට ඕක පුළුවන් මුළු ඔයා ওই විදිහට කරන් යනකොට ඔයා සතියක් කරලා බලන්න. ඔයාගේ සාර්ථකත්වයක් ඔයාට දකින්න හම්බෙයි. එහෙම සතියක් ගිහිල්ලා සාර්ථකයි නම් ඔයාට පුළුවන් ඕක ඊළඟට එක දිගටම කරන් යන්න. ඔයා අවුරුද්දක් විතර ඔහොම කරලා ආපස්සට හැල්ල බලද්දී ඔයාට තේරෙයි ඔයා ඇත්තටම ලොකු දෙයක් කරගෙනනේ කියලා. හැබැයි තව විශේෂ දෙයක් තියෙනවා. ටාස්ක් දාගන්නකොට ඔයාගේ තියෙනවනේ ගෝල් මොන හරි ඔයා දැන් A level කරන ළමෙන් නම් මම A level හොඳට පාස් වෙනවා. ජොබ් එකක් කරන්න කෙනෙක් නම් මේ ජොබ් එකේ මොකක් හරි මම මේ පොසිෂන් එකට යනවා. ඒ වගේ ඩිග්‍රියක් කරන මනුස්සයෙක් නම් ඒ ඩිග්‍රිය ඉවර කරගන්නවා. ඔන්න ඔය වගේ ටාගට් තියෙනවා නම් ඒ ටාගට් වලට ගැලපෙන කෑලි මේ ටාස්ක් වලට දාලා තියාගන්න ඕන. එතකොට එහෙම තමයි අපි මේ ටාස්ක් ඇචීව් කරන්නේ. නැත්තම් ඔන්න අපිට මොටිවේෂන් එකක් ආවම කරනවා, නැති වෙලාවට අතහැර දානවා. ඕක තමයි අපි පස්සට යන්න හේතුව. එක දිගට අපි මේ වැඩක් කරගන්නේ කාලය ඔහේ ගත වෙලා යනවා. ඉතින් මම හිතනවා මේ දේ ඔයාගේ ජීවිතයේ වෙනස් කරන්න හේතු වෙයි කියලා. අපේ channel එක subscribe කරලා තියාගන්න. මම මේ වගේ ජීවිතයට අත්‍යවශ්‍ය topic තමයි මේ channel එකේ අරන් එන්නේ. එහෙනම් ඔයාලට සුබ දවසක්.